සුබ දවසක් ඔයාලා හැමෝටම දිස්නා වෙසන් YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ මේ කීප දෙනෙක් අහලා තිබුණා මගෙන් සුදු ගවුමින් නිවැරදිව මිම්ම ගන්න වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මම මේ හිතුවා අද සුදු ගවුමින් නිවැරදිව මිම්ම ගන්න හැටි වීඩියෝ එකක් කරන්න. ඉතින් අපි බලමු මිම්ම ගන්න කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම මෙහෙම උරහිස මිම්ම ගන්න ඕනි. මිමි 7ක් 8ක් විතර වගේ සුදු ගවුමට ගන්න ඕනි. මුලින්ම උරහිස මිම්ම මේ වගේ මෙතන මෙහෙම ඇල්ලුවාම මෙතන පොඩි කටු දෙකක් වගේ අහු වෙනවා, කට්ටක් වගේ. ඉතින් එතෙන් මේ කෙරවලේ ඉඳන් මේ කෙරවලට මෙහෙම මේ බෙල්ල උඩින් යන විදිහට ටේප් එක මෙහෙම තියන්න ඕනි. තියලා මෙහෙම උරහිස මිම්ම මේ විදිහට ඔන්න බලා ගන්න. මේ විදිහට තමයි උරහිස මිම්ම ගන්නෙ. මෙයාගේ 15ක් තියෙනවා උරහිස මිම්ම. ওই විදිහට තමයි උරහිස මිම්ම ගන්නෙ, බලා ගන්න. ඊගාවට සුදු ගවුමට ඉන උස ගන්න. මෙයාගේ වැලමිට මෙහෙම දෙකට නමනවා. මෙහෙම වැලමිට නමලා ඒ එන ප්‍රමාණය තමයි ඉන මිම්ම ගන්නෙ. මෙහෙම කරමුල කන කෙලින් කරමුලට ටේප් එක තියලා මෙහෙම මේ විදිහට මේ අත කෙලින් තමයි ඉන මිම්ම මෙහෙම ගන්නෙ. මෙහෙම අත කෙලින් 14 හමාරක් තියෙනවා. 14 හමාරක් තියෙනවා මෙයාගේ ඉනට උස. ඊගාවට මේ ගමන්ම අපි පපුව දක්වා උස මේක අවශ්‍යම නැහැ. මේක ඕන වෙන්නේ පපුව දක්වා උස ඕන වෙන්නේ ඩාට් එක අඳින්න. ඒක අත්‍යවශ්‍යම නැහැ. රැඟල් රේඛාවේ ඉඳන් අඟල් 2මාරක් අඟල් 2.5මාරක් පොඩි ළමයෙක් නිසා අඟල් 2.5මාරක් පහත් කරලා ඉස්කෝලේ ළමයෙක් නිසා ඒ ගාන ගත්තොත් ඇති. එහෙම නැත්නම් පපුව දක්වා උස අඟල් 9ක් විදිහට අපිට බ්ලොක් එකේ ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගන්න ඕනේ සුදු ගවුමේ උස අපි මුලින්ම මේ උස මිමි ටික අරගෙන ඉමු. උස ලකුණු කරන්න මේ දනිස්සෙන් පහලට බිම ඉඳගත්තාම පොළවේ ගෑවෙන්න ඕනි සුදු ගවුමේ වාටිය. ඒ විදිහට ගන්න නම් මෙහෙම දනිස්සෙන් පාදට සුදු ගවුමේ මිම්ම ගන්න ඕනි. මෙයාගේ 38ක් තියෙනවා. 38ක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම් බිම දන ගහලා බිම ගෑවෙන විදිහට තියෙන්න ඕන විදිය. ඔන්න ඔහම බිම දන ගැව්වහම මේ පොළවට මෙන්න මේ විදිහට සුදු ගවුම ගෑවෙන්න ඕනි. මෙහෙම ගෑවෙන්න නම් දනිස්සට පොඩ්ඩක් අඟල් 2ක් විතර වගේ පහලට ගන්න ඕනේ. මේ විදිහට මෙහෙම ඉස්සෙන්න බෑ. මෙහෙම ඉස්සුනොත් ගවුම කොටයි. මේ විදිහට ඉස්සුනොත් ගවුම කොටයි. මේ විදිහට පොළවේ ගෑවෙන්න ඕනි. මෙහෙම දන ගැව්වහම පොළවේ ගෑවෙන්න ඕනි මෙහෙම සුදු ගවුම. ඒක තමයි හරි ක්‍රමේ. ඉතින් දැන් අපි ඊගාවට ගන්න ඕනේ පපුව වට මිම්ම. පපුව වට මිම්ම මේ විදිහට අත් කට ගාවිනම් මෙන්න මේ ගානට එන විදිහට මේ පොයින්ට් හරහා යන විදිහට මෙන්න බලා ගන්න. මෙහෙම පොඩි බුරුලක් ඇඟිල්ලක තරම් පොඩි බුරුලක් දීලා මෙන්න මේ විදිහට මෙහෙම බලන්න ඕනේ ටේප් එක. මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා නම් ඒක වැරදි. මෙහෙම ගන්නකොට මෙහෙම ටේප් එක පල්ලෙහාට යන්න බෑ. පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා නම් වැරදි. මෙහෙම මෙන්න මේ ගානට එන්න ඕනේ. හරි. ඔන්න බලා ගන්න. මේ විදිහට තමයි හරි.
පපුවට මිම්ම. හරි පපුවට මිම්ම ගන්න මෙහෙමයි. 32ක් තියෙනවා. ඊගාවට ඉන. දැන් අපි ඉනට උස ගත්තේ දැන ඉඳන් තමයි ඉනවට මිම්ම ගන්නෙ. ඊට පස්සේ මොනවා කරනවා? ඔව් මෙන්න මෙහෙම ඕන පොඩි බුරුලක් දීලා මෙහෙම පොඩි බුරුලක් දීලා තමයි ඉනවට මිම්ම ගන්නෙ. පේනවනේ? මෙහෙම අත නමන්න. අත නමලා මේ එන ප්‍රමාණය මේ එන වැලමිටත් එක්කම මේ එන ප්‍රමාණයෙන් තමයි ඉන මිම්ම අරගන්නේ. ඉන මිම්ම 28යි. සුදු ගවුමට පොඩි තදටම තියෙන්න ඕනේ නැහැ බුරුල ටිකක් තියලා තමයි ගන්න. ඊගාවට අපි ගන්න ඕනි මේ කරවට මිම්ම. කරවට මිම්ම ගන්න මෙහෙම කරවටින් මිම්ම මෙතන මේ කට්ටක් වගේ මෙතන වලක් වගේ තියෙනවනේ. මේ හොඳට බලන්න. මෙතන වලක් වගේ. ඒ වල වගේ ගාවට ගන්න ඕනේ. මෙන්න මෙයාගේ 15මාරක් වගේ තියෙනවා. මේක හොඳට බලන්න ලං කරලා. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්න ඕනේ. හරියට මෙතෙන්ට. මේ වල වගේ තැනට තියෙන්න ඕනේ. ඊගාවට අපි බලමු අත. මේ අත මිම්ම ගන්න හැටි. මෙතන ඉඳන් මෙහෙම සුදු ගවුමේ මෙහෙම අත්කට මේ අත්කට ළඟ ඉඳන් මෙතන හොඳට බලන්න මේ අත්කට ළඟ ඉඳන් මෙහෙම අවශ්‍ය උස ගන්න ඕනේ. මෙහෙම 8ක් වගේ තියෙනවා. මෙහෙම 8ක් තියෙනවා. ඊට පස්සේ අපි එතන ඉඳන් අත වටමින්ම මේ විදිහට අරගන්නවා. අත්වට මේකට අපි අඟලක් බුරුල තියලා තමයි අපි මහනකොට මහන්නේ මෙහෙම අත වටමින්ම අරගන්නවා. ඊට පස්සේ දැන් නිවැරදිව මිමි ගන්න හැටි ඔයාලට කියලා දුන්නා. මේ විදිහට සුදු ගවුම මහන්න මෙහෙම ලස්සන නීට් එකට සුදු ගවුම මහන්න නම් මේ විදිහට මිම්ම අරගෙන ඔයාලා මහන්න. මේ රැලි ඉස්කෝල වලින් මෙහෙම මේකේ තියෙන්නේ මේ බාලිකා පාසලක සුදු ගවුමක් මෙහෙම රැලි ගානට හැඩයට සුදු ගවුම තියෙනවා. ඉතින් තවත් මෙහෙම වීඩියෝ එකක් අරගෙන අපි ආයේ හම්බ වෙමු.